මේ වැඩේ හරියට කෙරුවොත් එහෙම ඔය සල්ලිකාර පොස් කෙල්ල වුණත් පස්සෙන් එනවමයි. එච්චර වැදගත් දෙයක් ඔයාට කියන්නේ. මේ කියන වචනයක් හරි එහෙම වුණොත් එහෙම අපරාධේ ඔයාට හරියට වැඩේ කරගන්න වෙන්නේ. මේ වීඩියෝ එක ඇර බලන්න එපා. කොහොමද ඔයා ආසම කෙල්ල තමන් පස්සෙන් ගෙන්න ගන්න කියලා. ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා ටෝකිත් නෙතුල YouTube නාලිකාවට. අද අපි කතා කරන්න ආවේ කොල්ලෙකුට කෙල්ලෙකුට වැදගත්ම සිද්ධියක්. ඒ තමයි විශේෂයෙන් අපි කොල්ලෙක් ගමු. කොල්ලෙක් ආස කරන කැමති try කරන කෙල්ලෝ ඉන්නවා. ඒ තමන් කැමතිම කෙල්ලව තමන් පස්සෙන් ගෙන්න ගන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපි මේන්ලි කතා කරන්නේ. ඒ තමයි අපි කොල්ලෙක් ගන්න කැමති කෙල්ල පස්සෙන් ගෙන්න ගන්න. අද අපි කතා කරන්නේ කොහොමද ඔයා ආසම කෙල්ල තමන් පස්සෙන් ගෙන්න ගන්න කියලා. සමහර කොල්ලන්ගේ එක එක choice තියෙනවා. සමහර කොල්ලෝ ආසයි කොණ්ඩේ පොකුටු කෙල්ලන්ට. සමහර කොල්ලෝ ආසයි කොණ්ඩේ ස්ට්‍රේට් කරලා තියෙන කෙල්ලන්ට. සමහර කොල්ලෝ ආසයි උස කෙල්ලන්ට. සමහර කොල්ලෝ මහත කෙල්ලන්ට. එක එක විදියට choice එක බෙදලා යනවා. හැබැයි මම මේ කතා කරන්නේ අද ඔය ලස්සනම සමහර කොල්ලෝ නළු නිලියන්ට කැමති, සමහර කොල්ලෝ රූපලාවන්‍ය ශිල්පිනියන්ට කැමති. ඔය එක එක විදිය ලස්සන කෙල්ලන්ට සමහර කොල්ලෝ කැමති. ඔය කවුරු කැමති කොහොම වුණත් ඒ කැමති කෙල්ල පස්සෙන් ගෙන්න ගන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. හොඳට අහන් ඉන්න ඕනේ. මේ වීඩියෝ එක ඇර බලන්න එපා. මේ වීඩියෝ එක ඇර බලා ගන්න එපා. එහෙම වුණොත් මේ කියන වචනයක් හරි එහෙම වුණොත් එහෙම අපරාධේ ඔයාට හරියට වැඩේ තමන් පිටිපස්සෙන් ගෙන්න ගන්න ක්‍රමේ තමයි මේ කියන්නේ. තමන් ආසම කෙල්ල තමන් පිටිපස්සෙන් ගෙන්න ගන්න ක්‍රමේ තමයි මේ කියන්නේ. සමහර දේවල් තියෙනවා කෙල්ල කැමති කොල්ලට. හැබැයි අම්මයි තාත්තයි දෙන්න කැමති නෑ. සමහර විදිහට කොල්ලා කැමති කෙල්ලට. කොල්ලගේ අම්මයි තාත්තයි කැමති නෑ. හැබැයි මේ අපි කතා කරන්නේ කෙල්ල තමන් පිටිපස්සෙන් ගෙන්න ගන්න ක්‍රමේදී අම්මයි තාත්තයි දෙන්නත් කැමති වෙනවා. කොහොමද? ඒක ලේසි නෑ. දිනු සමහර තැන්වල කෙල්ල එන පොස්ලයි සල්ලිකාර කෙල්ලෙක් වෙන්න ඇති. හැබැයි ඔය කොච්චර සල්ලිකාර වුණත්, කොච්චර පොස්ලයින් වුණත්, කොච්චර හැඩකාර වැඩකාර කොච්චර වුණත් කෙල්ල පස්සෙන් එනවමයි මේ වැඩේ කරන්න. මේ වැඩේට වෙන ගහන්න කිසිම වැඩක් නෑ. ආසම කෙල්ල, ඔයා කැමතිම කෙල්ල, try කරන කෙල්ල ඔයා පස්සෙන් ගෙන්න ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඒ කෙල්ල පාරේ යනකොට ඔයා ඒ කෙල්ලට ඉස්සරහින් යන්න. ඒ කෙල්ල පාරේ යනකොට ඔයා ඒ කෙල්ලට ඉස්සරහින් යන්න. හරිද? පාරේ යනකොට ඔයා ආසම කෙල්ල ඔයා ටිකක් ඒ කෙල්ලට ඉස්සරහින් යන්න. එතකොට කෙල්ල එන්නේ ඔයාගේ පස්සේ. Thank you video එක බැලුවට.